කැනඩාවේ අධ්‍යාපන ක්‍රමය ගැන ගොඩක් අය දැනගන්න කැමති. අපි බලමු ඒ ගැන කරුණු 5ක් සරලව. අංක 1 පළාත්වල වගකීම. කැනඩාවේ අධ්‍යාපනය කියන්නේ ප්‍රධාන වශයෙන්ම ඒ පළාත්වල වගකීම. ඒ නිසා එක පළාතේ අධ්‍යාපන ක්‍රමය ටිකක් වෙනස් වෙන්න පුළුවන්. අංක 2 රජයේ මුදලින්. කැනඩාවේ ගොඩක් පාසල්වලට රජයේ මුදල් ලැබෙනවා. ප්‍රාථමික පාසල්වල ඉඳලා උසස් පාසල් දක්වා ගොඩක් පාසල් නොමිලේ. අංක 3 අනිවාර්ය අධ්‍යාපනය. කැනඩාවේ වයස අවුරුදු 6 වගේ ඉඳලා 16 හෝ 18 දක්වා පාසල් යෑම අනිවාර්යයි. ඒ කියන්නේ මේ වයසේ ඉන්න හැම දරුවෙක්ම අනිවාර්යෙන්ම පාසල් යන්න ඕනේ. අංක 4 උසස් අධ්‍යාපනය. උසස් පාසලෙන් පස්සේ විශ්වවිද්‍යාලවලට සහ විද්‍යාලවලට යන්නත් පුළුවන්. ඒකට මුදල් ගෙවන්න ඕනේ. කැනඩාවේ විශ්වවිද්‍යාල ගොඩක් හොඳයි කියලා ප්‍රසිද්ධයි. අංක 5 උසස් තත්ත්වයේ අධ්‍යාපනය. කැනඩාවේ අධ්‍යාපන ක්‍රමය ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමවලින් එකක් විදිහට සලකනවා. ගොඩක් හොඳ ගුරුවරු සහ පහසුකම් මෙම කැනඩාවේ අධ්‍යාපන ක්‍රමය තුළ අඩංගු වෙනවා. අවසාන වශයෙන් කැනඩාවේ අධ්‍යාපන ක්‍රමය ගැන මේ කරුණු ටික ඔබට කවදා හරි වැදගත් වෙයි කියලා මම හිතනවා.